හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලට ආදරෙන් පිළිගන්නවා. මම අද ගෙනාවේ රසමලයි සෝයා මීට් එකක් හදන හැටි තමයි අද වීඩියෝ එකට ගෙනාවේ. මුලින්ම සෝයා මීට් ටික උණු වතුරට දාගෙන හොඳින් හොදගෙන සෝයා ටික මම අරගත්තා. සෝයා අවශ්‍ය ද්‍රව්‍ය ලුණු, කරපිංචා, තක්කාලි, ලුණු ඒවා තමයි මේකට අවශ්‍ය. අරගෙන සෝයා මීට් ටිකට මස්කත් දාලා ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාලා හොඳින් කවලම් කරගන්නවා. කවලම් කරගෙන පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ තෙල් චාච්චියක් ලිපේ තියලා මුලින්ම ඒකට කරපිංචා ටික දාගන්නවා. දාලා කවලම් කරගන්නවා. ඊට පස්සේ සුදු ලුණු, තක්කාලි, ලුණු ඒ ටික දාලා හොඳින් කවලම් කරගන්නවා. කවලම් කරගෙන සෝයා ටික දාගන්නවා. දාගෙන හොඳින් කවලම් කරගන්නවා. ඇත්තටම මාසට මේ සෝයා මීට් එක ආවා. ගොඩක් සැරටත් නෙමෙයි මම හැදුවේ. පොඩි කට්ටියට උනත් මේක කන්න පුළුවන්. බත් එක්ක ආහාරස්ට මේක කන්න පුළුවන්. ඇත්තටම ඔයගොල්ලෝ try කරලා බලන්නකෝ. මගේ වීඩියෝ හොඳයි නම් like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. තව කෙනෙක්ට share කරන්න අමතක කරන්න එපා. ඔයගොල්ලන්ට මගේ වීඩියෝ නැරඹුවට ගොඩාක් ස්තුතියි. ඔයගොල්ලන්ට